Welcome back to my YouTube channel. ඉතින් අද මේ වීඩියෝ එක අරගෙන ආවේ ගොඩක් කාලෙකට පස්සේ මම මේ වීඩියෝ එක අරගෙන ආවේ මගේ මුල්ම වීඩියෝස් ටික මම ફોකස් කරලා කරේ 2026 O level batch එකට. ඉතින් 2026 O level batch එක අතාරින්නේ නැතුවම 2026 O level batch එකට වීඩියෝස් දාන්න මම හිතුවා. මොකද 2026 O level ලියපු batch එක දැන් ඉන්නේ results අපේක්ෂාවෙන්. ඉතින් එයාලා දැන් පෙළෙන ලොකුම ප්‍රශ්නයක් කියන්නේ යාළුවට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි A levels වලට මොනවද කරන්නේ? A level වලට මොනවද තෝරගන්න ස්ට්‍රීම් එක? කොහොමද A level වලට මුලින් ඉඳලා සූදානම් වෙන්නේ කියන ප්‍රශ්නේ. ඉතින් මෙච්චර කාලෙකට මම A level වීඩියෝ අරන් ආවේ නැහැ. මොකද මගේ A level results ඇවිල්ලා තිබුණේ නැති නිසා. ඒත් මේ අප්‍රේල් 1 වෙනිදා A level results release වුණා. ඉතින් ඒ නිසා දැන් මට A level කරන ඔයාලටත් වීඩියෝස් අරන් එන්න පුළුවන්. ඉතින් අපි යමු වීඩියෝ එකට. මම අද කතා කරන්න හදන්නේ 2028 A level ලියන් ඉන්න කට්ටිය මේ වෙනකොට සෑහෙන ස්ට්‍රෙස් එකක ඇත්තේ. O level ලියන කාලෙවත් මේ වගේ ස්ට්‍රෙස් එකක් තිබ්බේ නැහැ කියලාත් ඒගොල්ලන්ට හිතෙනවා ඇති. මොකද ඔයාලට කරන්න තියෙන ලොකු තෝරා ගැනීමක තමයි ඔයාලා මේ වෙනකොට ඉන්නේ. දැනටත් බයෝ මැක්ස් කොමර්ස් ආර්ට්ස් හැම ස්ට්‍රීම් එකකම ක්ලාසස් පටන් අරන් තියෙනවා. ඉතින් අර ටාගට් එකක් ඇතුව මම මොනවද කරන්න කියලා කලින් ඉඳන් හිතාගෙන හිටපු සෙට් එකක් ඉන්නවා. ඉතින් එයාලා තමන්ගේ ටාගට්ස් වලට වැඩ කරනවා. නමුත් තවත් පිරිසක් ඉන්නවා මොනවද මං A levels වලට කරන්නේ? මම මොනවද තෝරගන්න සබ්ජෙක්ට් කියලා තාමත් ස්ථිර තීරණයක නැති අය. ඉතින් කලබල වෙන්න දෙයක් නැහැ. තාම ඔයාලගේ රිසල්ට් ඇවිල්ලා නැති නිසා ඔයාලට එහෙම ස්ථිර වශයෙන්ම සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකක් තෝරගන්න බැරි වුණා කියලා මේ වෙනකොට worry වෙන්න එපා. මොකද ඔයාලගේ රිසල්ට්ස් ආවට පස්සෙත් ඔයාලට තීරණය කරන්න පුළුවන් ඔයාලා මොනවද කරන සබ්ජෙක්ට් කියලා. ඉතින් මම මේ වීඩියෝ එක අරගෙන ආවේ ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මොනවද මම තෝරගන්න සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක සහ දැන් ආර්ට්ස් වගේ නම් මොනවද මම තෝරගන්න සබ්ජෙක්ට්ස් කියන එක. ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අනේක විද බලපෑම්. දෙමාපියන්ගේ කැමැත්ත අකමැත්ත ඊට පස්සේ සමාජයෙන් එල්ල වෙන බලපෑම් ඒ වගේ ගොඩක් දේවල් A level කරන්න යනකොට ඔයාලට තියෙනවා. පොදුවේ මටත් තිබුණා. ඉතින් අන්න ඒ වගේ ප්‍රශ්න වලට ඔයාලා මේ වගේ කාලවල මුහුණ දෙනවා. දැන් අවුරුදුත් ඉවරයි. එතකොට දැන් ඔයාලට තියෙන ලොකුම පීඩනය තමයි මේක. එතකොට ඔයාලා හොඳට කල්පනා කරලා බලන්න A level වලට සබ්ජෙක්ට් තෝරගන්නකොට ඔයා හිතන්න ඔයාගේ අවුරුදු මේ කාල සීමාව ඇතුළත ඔයාගේ පාසල් ජීවිතේ ඔයාට කරන්න තියෙන තෝර ගැනීම වලින් ඔයා මේ කරන්න යන්නේ ඔයාට තියෙන ප්‍රබලම එහෙම නැත්නම් ඔයාට තියෙන ලොකුම තෝරා ගැනීමක්. මම මේ කතා කරන්නේ O level කරලා සාම්ප්‍රදායික නිදහස් අධ්‍යාපන රටාවට ගොඩ යන්න ඉන්න අයට. ඉතින් සමහරු ඉන්න O level වලින් පස්සේ වෙන වෙන ජොබ් කරන වෙන කෝසස් කරන එහෙම අය නෙවෙයි. O level වලින් පස්සේ A levels කරන්න ඉන්න අයට කරන්න තියෙන ලොකු තෝර ගැනීමක් තමයි මේ A level සබ්ජෙක්ට් තෝරගන්නවා කියන එක. ඉතින් ඒක ඔයාලා හරි අවබෝධයෙන් අවධානයෙන් කරන්න ඕනේ තෝර ගැනීමක්. හරිද? මොකද මම එහෙම කියන්නේ ඔයාලා මොකක්ද අනාගතේ කරන්න ඉන්න රැකියාව. කොටින්ම කිව්වොත් ඔයාලා මොකද්ද කරන්න, ඒ කියන්නේ ඔයාලා මොකද්ද ගන්න ඉන්න වාහනේ. ඔයාලා මොන වගේ සැලරි එකකටද වැඩ කරන්නේ? සරලවම කිව්වොත් ඔයාලා තුන් වේල මොනවද කන්නේ කියන එක පවා තීරණය වෙනවා ඔයාලගේ මෙන්න මේ රිසල්ට් එකත් එක්ක. ඉතින් ඔයාලට දාන්න පුළුවන් රිසල්ට් එක ගැන හිතලා තමයි ඔයාලා සබ්ජෙක්ට් තෝරගන්න ඕනේ. අනිත් කාරණාව තමයි ගොඩාක් නංගිලා මල්ලිලාට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් දෙමාපියන්ගේ කීමට බලපෑමට එයාලා Tamanට බැරි සබ්ජෙක්ට් ස්ට්‍රීම් තෝරගන්නවා. ඉතින් ඒක Tamanගේ ජීවිතේට Taman කරගන්න ලොකු අවුලක්. ඉතින් Tamanගේ අම්මා තාත්තා වුණත් Tamanට යම්කිසි බලපෑමක් කරනකොට ඔයාලා හිතලා බලන්න ඔයාලා අම්මගේ තාත්තගේ සතුට වෙනුවෙන් එයාලා කියන සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක තෝරගෙන අමාරුවෙන් හරි එකට වැඩ කරා කියලා හිතන්නකෝ. එයාලට ඔයාලා සබ්ජෙක්ට් තෝරගන්න අවස්ථාවේ දීපු සතුට වගේ නෙවෙයි ඔයාගේ රිසල්ට් එද්දි එයාලට දුක් වෙන්න සිද්ධ වුණොත්. ඒ නිසා මගේ පර්සනල් ඔපිනියන් එකට අනුව ඔයාලා Tamanට උපරිම කරන්න පුළුවන් ස්ට්‍රීම් එකක් තෝරගන්න. Tamanට Tamanගේ උපරිමය දෙන්න පුළුවන් ස්ට්‍රීම් එකක්. හරිද? අනිත් කාරණාව තමයි ඔයා තෝරගන්න ඕනේ ඔයාට
හොඳටම පුළුවන් සහ ඔයා කැමති ස්ට්‍රීම් එකක්. ඔයා අකමැත්තෙන් යම්කිසි දෙයක් කරනකොට කිසියම් වෙලාවක ඔයාට ඒ දේ එපා වුණොත් ඔයාට නැවතත් ඒ දේට ෆෝකස් වෙන්න. එහෙම නැත්නම් ඒ දේ නැවත අලුතින් පටන් ගන්න ඔයාට ඒකට කැමැත්තක් තියෙන්න ඕනේ. ඔයා අකමැත්තෙන් කරන දෙයක් ඔයාට එපා වුණොත් ඒක එපා වුණාම තමයි. ඒ නිසා ඔයා ආස දෙයක් කරන්න, ඔයාට පුළුවන් දෙයක් කරන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිටපු අනිත් කාරණාව තමයි ඉසෙඩ් ස්කෝ සම්බන්ධ ප්‍රශ්නය. මොකද ආර්ට් කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඉසෙඩ් ඩිස්කෝ. මගෙන් ගොඩක් නංගිලා මල්ලි ලැහුවා අක්කේ මොකද්ද මේ ඉසෙඩ් ඩිස්කෝ කියලා කියන්නේ? අපි මොන වගේ සබ්ජෙක්ට්ද ඉසෙඩ් ඩිස්කෝ එක හොඳද නැද්ද කියලා බලලා තෝරගන්නේ කියන එක. ඉතින් ඉසෙඩ් ඩිස්කෝ එක ගත්තට පස්සේ අපිට ස්ථිරව කියන්න බෑ ඉසෙඩ් ඩිස්කෝ එක සබ්ජෙක්ට්ස් වල කොහොම වෙයිද කියන එක. මොකද ඉසෙඩ් ඩිස්කෝ එක තීරණය වෙන්නේ ඒ වර්ෂය එහෙම නැත්නම් ඒ අවුරුද්දේ ඒ සබ්ජෙක්ට් එක කරන ප්‍රමාණය, ඒ සබ්ජෙක්ට් එක කරන ළමයි ප්‍රමාණය හා ඒගොල්ලෝ ගන්න ලකුණු ප්‍රමාණය අනුව ඔයා ගන්න ලකුණ ලොකු ක්‍රියාවලියකට ලක් කරලා තමයි ඉසෙඩ් ඩිස්කෝ එක කියන එක දෙන්නේ. ඉතින් එතකොට අපිට කියන්න බෑ ලබන අවුරුද්දේ ඉසෙඩ් ඩිස්කෝ එක මෙහෙම වෙයි. ඒක අපිට ස්ථිරව කියන්න බෑ. නමුත් කොයිකටත් කියලා ආර්ට් ස්ට්‍රීම් එකේ තියෙනවා ඕගොල්ලොන්ට අමාරු ලේසි කියලා සබ්ජෙක්ට් කැටගරි දෙකක්. එක සාමාන්‍ය ව්‍යවහාරයේ සහ සබ්ජෙක්ට් වල තියෙන කැපැසිටි එක ධාරිතාව අනුව තීරණය කරපු දෙයක්. ඉතින් ලේසි සබ්ජෙක්ට් සහ අමාරු සබ්ජෙක්ට් කියලා. උදාහරණයක් විදියට ගත්තොත් ඇග්‍රිකල්චර්, ඊට පස්සේ ICT, ජැපනීස්, ඊට පස්සේ තව මොනවද ඉංග්ලිෂ් ලිටරේචර්, ඉංග්ලිෂ් වගේ සබ්ජෙක්ට් සාමාන්‍යයෙන් අමාරු සබ්ජෙක්ට්. එතකොට ඒවා ඉසෙඩ් ස්කෝ එක අර අඩු වෙන්නේ නැහැ. ඒවා කොච්චර ප්‍රමාණයක් කරත් නැතත් ඒවා ඉසෙඩ් ස්කෝ එක යම්කිසි මට්ටමක තියෙනවා. ඉතින් එතකොට ඔයා හිතන්න ඔයාට අමාරු සබ්ජෙක්ට්ස් කරන්න බෑ. ඔයා නිදන්නේ ඔයාගේ කැපැසිටි එක ඔයාට කරන්න පුළුවන් සීමාව කොහොම වෙතත් ඔයාට උපරිම කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් තෝරගෙන උපරිමය කරන්න. එතකොට ඉසෙඩ් ස්කෝ එක කියන එක ඔයාලට ලොකුවට බලපෑමක් වෙන්නේ නැහැ. ඔයාලට අර අමාරුයි කියන සබ්ජෙක්ට් එකක් අමාරුවෙන් හරි කරන්න පුළුවන් නම් ඔයාලා කරන්න. නමුත් ඔයාලට අර අමාරු කියන සබ්ජෙක්ට් එක උපරිම කරගන්න බැහැ කියලා හිතෙනවා නම් ඔයාලා ලේසි සබ්ජෙක්ට් එකක් උපරිම කරන්න. එතකොට ඔයාලගේ ඉසෙඩ් ස්කෝ එක හැදෙනවා. දැන් මම කරේ පොලිටිකල් BC හිස්ටරි. එතකොට අර හර සබ්ජෙක්ට් බර සබ්ජෙක්ට් කියලා ගත්තාම මගේ සබ්ජෙක්ට් තුනේ බර සබ්ජෙක්ට් එකකට තියෙන පොලිටිකල් සයන්ස් අනිත් දෙකම මම හිතන විදිහට බර සබ්ජෙක්ට්. ඒ කියන්නේ පොලිටිකල් සයන්ස් හර සබ්ජෙක්ට් එකක් අනිත් දෙකම බර සබ්ජෙක්ට් එකක්. එහෙම තමයි අපේ ගුරුවරු කිව්වේ මට මතක විදිහට. ඔයාලා ඒ ගැන තවදුරටත් හොයලා බලන්න. ඔයාලට ඕන නම් ගුරුවරුන්ගෙන් ඒ සම්බන්ධව දැනුමක් තියෙන කෙනෙක්ගෙන්. ඉතින් එතකොට මම හිතාගත්තේ මම මේ ලේසි සබ්ජෙක්ට් තුන මට පුළුවන් උපරිම කරනවා කියලා. එතකොට දැන් සාමාන්‍යයෙන් නම් ඒ සබ්ජෙක්ට් තුන ලේසි කියන කැටගරියේ තියෙන සබ්ජෙක්ට් තුනක්නේ. එතකොට මම මේ සබ්ජෙක්ට් තුන මට පුළුවන් උපරිම කරා. උපරිමය කරපු නිසා මට මගේ රෑන්ක් එක කළුතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් 19. එතකොට ඒ ලේසි සබ්ජෙක්ට් තුනක් කරලානේ. ඒ නිසා ඔයාලට මම කියන්නේ ඔයාලට අමාරු සබ්ජෙක්ට් හෝ වේවා ලේසි සබ්ජෙක්ට් හෝ වේවා ඔයාලට උපරිමය කරන්න පුළුවන් සබ්ජෙක්ට් තුනක් තෝරගන්න. එතකොට අර ICT ජැපනීස් දැන් ඔය අමාරුයි කියන සබ්ජෙක්ට් එක ඔයාලට හොඳටම කරගන්න පුළුවන් නම් ඔයා ඒක හොඳටම කරන්න. ඔයාගේ ඉසෙඩ් එක කොහොමත් වැඩි වෙනවා. අමාරු සබ්ජෙක්ට් එකක් නැතුව ඔයාලා ලේසි සබ්ජෙක්ට් කරනවා නම් ඒක ඔයාගේ උපරිමයෙන්ම කරන්න. ඔයාට උපරිම කරන්න පුළුවන් සබ්ජෙක්ට් තුනක් තෝරගන්න. එතකොට ඔයාට ඉසෙඩ් එක කියන එකේ ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඉසෙඩ් එක කියන එක ගැන හැම ඕනවට වඩා බය වෙන්න දෙයක් නැහැ. නමුත් ඔයාගේ උපරිමය කරන්න. එතකොට එහෙම තමයි ඉතින් අද දවසේ ඉසෙඩ් ඩිස්කෝ ගැන ඒ වගේම ඔයාලා කොහොමද ඔයාලගේ තෝර ගැනීම කරන්නේ? මම මුලින්ම මතක් කරා ඔයාලට ඔයාලා කැමැතිම සහ ඔයාලට හොඳටම පුළුවන් දෙයක් තෝරගන්න. එතකොට ඔයාව යම්කිසි මොහොතක වැටුනොත් ඔයාට පුළුවන් ඔයාගේ අර අසීමිත කැමැත්ත නිසා ඒ වැටිච්ච තැනින් නැවත නැගිටලා අලුතෙන් ඒ වැඩේ පටන් ගන්න. ජීවිතේට අලුතෙන් මුහුණ දෙන්න. නමුත් ඔයා අකමැති ස්ට්‍රීම් එක අකමැත්තෙන් කරනකොට ඔයාට එපා වුණොත් එපා වුණාම තමයි කියලා මම මුලින්ම මතක් කරා. ඒ නිසා Tamanට උපරිමේ කරන්න පුළුවන් Taman කැමැති පැත්තක් තෝරගන්න. අනිත් කාරණාව තමයි ඔයාට යම්කිසි බලපෑම් එල්ල වෙන්න පුළුවන්. මෙහෙම සබ්ජෙක්ට් තෝරගන්න, මෙහෙම සබ්ජෙක්ට් තෝරගන්න කියලා. ඉතින් ඔයා මුලින්ම හිතලා බලන්න ඒ කියන කෙනා ඔයාට යම්කිසි වෙලාවක ඔයාට පාඩමක් අමාරු වුණා කියලා හිතන්න.
යම්කිසි ලෙසන් එකක් ඔයාලට තේරුනේ නැහැ කියලා හිතන්න. ඔයාට ඒ කියන කෙනාගෙන් ඒ ලෙසන් එක අහගන්න. ඒ කෙනාට Tamanට ඒ ලෙසන් එක කියලා දෙන්න පුළුවන් නම් අන්න බය නැතුව තෝරගන්න. නමුත් යම්කිසි සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකක් කරගෙන යද්දී තෝරා ගැනීම වලදී කවුරු මොන කතන්දර කිව්වත් කරගෙන යන්න ඕනේ ඔයා. ඔයාගේ කැපැසිටි එක ඔයාගේ ධාරිතාවය දන්නේ ඔයා. ඒ නිසා ඔයා හොඳට හිතලා බලලා තෝරගන්න මේක ඔයාගේ ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් රිසල්ට්ස් එන දවසේ ඒ දැනෙන සතුට අපි අත්විඳලා ගොඩක් දවස් නැහැ. ඒ නිසා ඒක හොඳටම දන්න. ඒ නිසා ඔයාලා කවදම හරි දවසක රිසල්ට්ස් එද්දී හරි සතුටෙන් රිසල්ට්ස් එක බලන්න පුළුවන් මයින්ඩ්සෙට් එකක් හදාගන්න දැම්ම ඉඳලම හරියට තෝර ගැනීම කරලා හරියට ඒ දෙයට මුහුණ දෙන්න. අනිත් කාරණාව තමයි ටියුෂන්. සමහරු ටියුෂන් යනවා, සමහරු ටියුෂන් නොයා වැඩ කරනවා. ඒක අදාළ වෙන්නේ නැහැ. නමුත් ඔයාට හොඳයි කියලා හිතෙන ටියුෂන් එකක් තෝරගන්න. ඔයාලා ටියුෂන් එකකටද යන්නේ දෙකකටද යන්නේ ඒක අදාළ වෙන්නේ නැහැ. නමුත් අර හොඳම ක්ලාසස් 3ක් ඔයාට සබ්ජෙක්ට් 3ට තෝරගන්න පුළුවන් නම් ඔයාගේ රිසල්ට්ස් එකට ළඟා වෙන්න ඔයාට ඒක ලොකු රුකුලක් වෙනවා. ඉතින් මම එහෙම කියන්නේ O levels වලට අපිට අච්චු පොත් පෙළ පොත් තිබුණට A level වලට පෙළ පොතක් නැහැ. ඒ නිසා තමයි ඔයාලා හරියන ටියුෂන් ක්ලාස් එකකට යන්න කියලා මම නම් රෙකමන්ඩ් කරන්නේ. ඔයාලා මේ දවස්වල ටියුෂන් ක්ලාසස් වලට යන්න. ගිහිල්ලා බලන්න. මමත් ටියුෂන් ක්ලාසස් ගොඩකට ගිහිල්ලා තමයි මගේ සබ්ජෙක්ට් තුනට හොඳම ක්ලාසස් හොයාගත්තේ. ඒ නිසා රිසල්ට්ස් එනකන් ඔයාලා ගිහිල්ලා බලන්න. නොමිලේ ඔයාලට ක්ලාසස් තියෙනවා දැන්. දවසක් දෙකක් ගිහිල්ලා ඔයාලට ඒ ගුරුවරයාව හොඳද නැද්ද කියන එක ඔයාලා තෝරගන්න. තෝරගෙන කරන්න. පාසලෙනුත් ඔයාලට පුළුවන් තරම් උපකාර ගන්න. අනිත් කාරණාව තමයි ඕනම ස්ට්‍රීම් එකක අයට මට කියන්න තියෙන දේ ඔයාලා ටීචර් ගයිඩ් එක ඔයාලගේ ළඟින් තියාගන්න. ටීචර් ගයිඩ් එක ඔයාලා උදව්වට ගන්න. ඒක ගණන් නොගෙන ඉන්න එපා. ආර්ට් කරන අයට විශේෂයෙන්ම කියන්න ඕනේ ටීචර් ගයිඩ් එක ගැන පොඩි සැලකිල්ලක් දක්වන්න. මොකද ඒකෙන් තමයි ටියුෂන් ගුරුවරු පවා නෝට්ස් හදන්නේ. ඉතින් ඔයාලා හරීම අවධානයෙන් අවබෝධයෙන් මේ කාලේ තෝර ගැනීම කරන්න. මොකද රිසල්ට්ස් එනකොට පසුතැවිලි වෙන්න නම් තෝර ගැනීම කරන්න එපා. අපේ ජීවිතේ ලස්සන වෙන්නේ අපේ සතුට රඳා පවතින්නේ අපේ තෝර ගැනීම මත. ඉතින් අන්නේ කියන තෝර ගැනීම වලින් එකක් තමයි A level සබ්ජෙක්ට් තෝරගන්නවා කියලා කියන්නේ. ඉතින් ඔයාලට මගේ වීඩියෝස් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරන්න, යාළුවන්ටත් බලන්න, share කරන්න. ඒ වගේම තමයි දැන් ඉස්සරහට A level කරන ඔයාලට වීඩියෝස් මම අරන් එනවා. ඉතින් ආර්ට්ස් කරන අය මට කමෙන්ට් කරගෙන යන්න. ඔයාලට මොන වගේ වීඩියෝස්ද ඕනේ, ස්ටඩි ප්ලෑන් මොනවද ඕනේ? ආර්ට් කරන නැති හැමෝම අර ආර්ට් කරන අය කියලා කිව්වේ. ඉතින් මම කරේ ආර්ට්ස් නිසා ස්ටඩි ප්ලෑන් වලට ඉතින් සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකක් අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් කමෙන්ට් කරන්න ඔයාලට මොන වගේ වීඩියෝස් ඉස්සරහට මගෙන් ඕනේ කියලා. ඉතින් හැමදාමත් කියනවා වගේ මේක ඔයා දිනන්නම ඕනේ ගමනක්. අතාරින්න එපා ඉස්සරහටම යන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.